සුබ දවසක් කාලේ හැමෝටම ඉතින් ඔයගොල්ලෝ අදත් වෙනද වගේම එකතු වෙලා ඉන්නේ ටෙට්සොනල් YouTube channel එකත් එක්ක මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගන්නලා තියෙන්නේ ටයිප් කරලා මුදල් උපයන්න පුළුවන් ලේසිම වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාලට වයස් භේදයකින් තොරව මේ වෙබ්සයිට් එකේ වැඩ කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම world ranking වල number 1 වලට ඉන්න වෙබ්සයිට් එකක් මේක. කිසි ප්‍රශ්නයක් නැහැ කින්ද මුදල් 100% ගෙවනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හරියට බැලුවොත් එහම ඔයාලට මේකේ account එකක් හදාගන්නදී ඕගොල්ලන්ට skip කරන්න තු බැලුවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ job වල ගැන කතා කරොත් එහම ඔයගොල්ලන්ට writing එතකොට ටයිපිංස් ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් ක්ලියර් දුන්න ලෙටර් එකක් කරලා ඔයගොල්ලන්ට වර්ඩ් එකේ ටයිප් කරලා දෙන්න පුළුවන්. ඒ වගේ ලේසි මේ ජොබ්ස් තමයි මේකේ තියෙන්නේ. ඉතින් පැක් දෙකක් වගේ වැඩ කරලා ඔයගොල්ලන්ට මුදල් උපයන්න පුළුවන් මේකේ ලොකු ගාණක් මාසෙට. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඉතින් ඔයාලට ටයිපිං විතරක්ම නෙමෙයි ඔයගොල්ලන් ග්‍රැෆික් ඩිසයිනින්, ප්‍රෝග්‍රෑමින් වගේ ගොඩක් සයිට්ස් වලින් මේකේ ජොබ්ස් තියෙනවා. ඉතින් අද වීඩියෝ එක කරන්නේ ටයිපිංස් වලට හින්දා මම ටයිපිං ගැන තමයි මූලිකත්වයක් දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයා මේ වීඩියෝ එක ස්කිප් කරන්න තු බාන්නේ ස්කිප් කරන්න තු බැලුවොත් විතර ඔයාලට හරියට මේ account එක හදන තැන ඉඳලා payment එකක් ගන්න තැනට වෙනකන් ඔයගොල්ලන්ව ගයිඩ් කරන්නේ මම. හරි ඉතින් මේ වීඩියෝ එකට ඔයා කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් විතරක් මේ වීඩියෝ එක share කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි අද වීඩියෝ එකට යමු. හරි ඉතින් ඔයාලට දැන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ මොබයිල් ඩිවයිස් එකක් තියෙනවා නම් මොබයිල් ඩිවයිස් එකෙන් හරි නැත්නම් මම පාවිච්චි කරන දැන් නම් කම්පියුටර් එකක්. ඉතින් ඩෙස්ක්ටොප් එකක් ඒකින්ද මම Chrome browser එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් කැමති browser එකක් පාවිච්චි කරන්න ඕන. ඔයගොල්ලන් මොබයිල් browser එකෙන් හරි මොකක් හරි browser එකක් open කරගන්න. ඉතින් මම මේ විදිහට Chrome browser එක open කරගන්න. හරි ඉතින් මේ විදිහට මම open කරගෙන ඉවරලා මම මෙතන search කරනවා freelancer.com කියලා. හරි ඉතින් ඔයා freelancer.com කියලා ගහුවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ search result එකක් එනවා. ඉතින් freelancer.com කියලා. ඉතින් මේ වෙබ්සයිට් එක තමයි ඔයාලට වැඩ ගන්න තියෙන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක ඔබන්න. හරි ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකට ගියාම ඔය මොබයිල් ඩිවයිස් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ freelancing.com කියලා. ඔයා ඉතින් මම ඉතින් ඉක්මනට කියලා දෙන්නම් මේකේ account එකක් හදගෙන කොහොමද අපි jobs හොයාගන්නේ කියලා. හරි ඉතින් ඔයා මෙතන මේ earn money freelancing කියන ටැබ් එක ඔබන්න. හරි ඉතින් ඔයා මෙන්න මේ වගේ sign up screen එකකට ගෙනියනවා. ඉතින් ඔයාලට කැමති නම් Google account එකෙන් ඔයගොල්ලෝ Google account එකෙන්ම මේ details එකතු කරන්න ඔයගොල්ලන්ට sign in වෙන්න පුළුවන්. ඉතින් මම recommend කරන ගොඩක්ම ඔයගොල්ලන් මෙතන details දීලා ඔයගොල්ලෝ register වෙන එක හොඳයි. ඉතින් මම මේ විදිහට මගේ නම මෙතන type කරගන්න. first name එක type කරගන්න ඕනේ. ඉතින් ඔයාගේ last name එක මෙතන type කරගන්න ඕනේ. හරි ඉතින් capitals වලින් ඔයා මෙතන දාගන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ගේ mail address එක ඔයගොල්ලෝ මෙතන type කරගන්න ඕනේ. හරි ඉතින් මේ විදිහට මම මගේ mail address එක මෙතන type කරගත්තා. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලන්ට කැමති password එකක් දාගන්න ඕනේ. ඉතින් මේකේ minimum 6 characters තියෙන්න ඕනේ. කියන්නේ ඔයා දාන password එක අංක හෝ මොකක් හරි mix character මේ password එකක් දාන්න ඕනේ. ඉතින් ඒකේ letters 6ක් තියෙන්න ඕනේ අඩුම. ඉතින් මම මෙතන password එකක් දාගන්නවා. හරි ඉතින් මම මේ විදිහට password එකක් දාගත්තා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතන මේ තියෙන details ටික ඔයගොල්ලෝ save කරගන්න. මොකද මේ අවශ්‍යතාව වෙනවා අනිවාර්යයෙන්ම ඕන වෙනවා මේ ටික. හරි ඉතින් මේ විදිහට මම I agree කියන එක ටික් එක දානවා. terms and conditions වලට agree වෙන්න ඕනේ. හරි ඊට පස්සේ මේ ටික් එක දානවා join freelancer කියන ටැබ් එකට ගන්න. හරි ඉතින් ටිකක් ගිහලා මෙන්න මේ වගේ ඔයාගේ username එක select කරන්න ඕකලා මේ වගේ interface එකට ගෙන්නනවා. ඉතින් ඔයා මෙතනින් කැමති username එකක් දාගන්න පුළුවන්. ඉතින් මෙතන suggest කරලා තියෙන usernames වගේක් ඔයාලන්ට ඒකුණත් select කරන්න පුළුවන්. මම දැන් මේක මෙතනින් select කරගන්නවා. select කරලා මම next button එක ඔබනවා. හරි ඉතින් අපිට මේක කරන්න තියෙන්නේ අපිට මේක ඕනේ අපිට earn කරන්න ඉඳලා jobs හොයාගෙන earn කරන්න ඉඳලා මම මෙතෙන් දානවා I want to work කියන එක. හරි ඉතින් ඒක select කරලා ඊපස්සේ ටිකක් load වෙනවා. හරි ඉතින් මෙතන ඉඳලා ඔයගොල්ලෝ හරියටම බලා ගන්න මේක අනිවාර්යයෙන්ම හරියටම කරන්න ඕනේ. නැත්නම් ඔයාලට jobs හොයාගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ වගේ interface එකට එනවා. interface එකට ආවට පස්සේ ඔයා දැන් මෙතනින් කරන්න යන්නේ typing jobs එකක්. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ select කරගන්න ඕනේ writing and content කියන එකට. writing and content කියන එක නෑ මේක නෙමෙයි ඔයගොල්ලෝ type කරගන්න data entry and admin කියන එකට. හරි ඉතින් මේ තියෙන්නේ ඔයගොල්ලෝ select කරන category එක. ඉතින් මම select කරගන්න ඕනේ data entry and admin කියන category එක. ඉතින් ඔයා මෙතනින් ඔයාට මෙතනින් ගැලපෙන ඒවා ටිකක් ඔයගොල්ලෝ select කරගන්න ඕනේ. මම මෙතනින් select කරනවා data entry, excel, data processing, web search, එතකොට
telephone handling, customer service, customer supports, transcript, Microsoft Office, Outlook, Excel VBA, data scraping, technical support, Microsoft Word, typing. ඉතින් මේ වගේ ටිකක් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. Excel, Microsoft Data Expert. මේ වගේ ටිකක් මම දැන්ට මේක සිලෙක්ට් කරගන්නවා. හරි. ඉතින් මේ ටික මම දැන්ට සිලෙක්ට් කරගත්තා. හරි. හරි. ඉතින් මෙන්න මේ තියෙනවා සිලෙක්ට් කරපු ටික මෙන්න මේ විදිහට මෙතනින් පෙන්නනවා. ඉතින් jobs 1401ක් ඔයාලට මැච් වෙලා තියෙනවා මම මේ සිලෙක්ට් කරගත්ත categories වලට. ඉතින් මේ next button එකට click කරන්න. හරි. ඉතින් මේ විදිහට link account කියලා හැම option එකක් කියනවා. මේ option එක ඔයගොල්ලෝ skip කරන්න. මේකෙන් අවශ්‍යතාවයක් නැහැ. මම මේ විදිහට skip කරනවා. හරි. ඊට පස්සේ ඔයාගේ profile එක complete කරන්න තමයි මේ message එක එන්නේ. හරි. ඉතින් ඔයාලට මෙතනින් profile picture එකක් දැන් select කරගන්න පුළුවන්. මම මෙතනින් select කරගන්නවා profile picture එකක්. ඉතින් මම මේක සිලෙක්ට් කරගත්තා. ඔයගොල්ලෝ මේ account එක හරියට හදන ඉඳලා ඔයගලන්ට හදන ඉඳලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට first name එක පෙන්නනවා. ඔයගලගේ last name එක පෙන්නනවා. ඉතින් ඒ විස්තර ටික ගන්නවා මම next කියන බටන් එක උඩ ගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන පොඩ්ඩක් ඔයගොල්ලෝ ගැන විස්තර ටිකක් ඔයගොල්ලන්ට මෙතන දෙන්න තියෙනවා. ඉතින් ඔයා මොනවද කරන category එක. ඉතින් මම ඉතින් දානවා data entry කියලා. ස්පේස් වල දෙන්න පුළුවන් ඔයගොල්ලෝ හරියට දෙන්න ටයිප් කරගන්න. ඉතින් describe yourself. ඔයාලට මෙතන ඔයාගේ skill එක සම්බන්ධයෙන් පොඩි description එකක් තමයි දෙන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මම හදාගත්තයක් තියෙනවා. මම ඒක කොපි කරගන්න. ඔයාලට ඉතින් කැමති එකක් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා සතියෙම වැඩ කරනවා. ඔයා පොඩි ගණනක් තමයි ගන්න ඉන්නේ. මේ වගේ පොඩි description එකක් ඔයාලට මෙතනින් දෙන්න පුළුවන්. ඒක ලොකු අදාළත්වයක් නෑ මෙතනට. හරි. ඉතින් මම මේ විදිහට මේක කොපි කරගන්නවා. හරි. මම next button එකට click කරනවා. හරි. ඉතින් ඔයාලට මෙතනින් එනවා language select කරන්න. මේක ඔටෝම select කරලා තමයි එන්නේ. ඔයාලා select වුණ නැත්නම් මෙතන English කියලා type කරලා ඉවරලා English select කරගන්න. ඉතින් මෙතනින් තියෙන ඔයාගේ date of birth එක කියන්නේ ඔයගලන්ගේ උපන් දිනය මෙතනින් select කරගන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් මම මේ විදිහට මගේ birthday එක මෙතනින් select කරගන්නවා. හරි. ඉතින් මේ විදිහට මම මගේ birthday එක මෙතනින් select කරගන්නවා. ඒගොල්ලෝ මෙතනින් කියලා දිනවා අවුරුදු 16ට වැඩි වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයා 16ට අඩු කෙනෙක් නම් මෙතනින් දෙන්නවා කැමති බර්ත්ඩේ එකක් කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් දීලා ඔයා මෙතන next කියන බටන් එකට click කරන්න. හරි. ඊට පස්සේ ඔයා ඒ ටික verify කරාට පස්සේ ඔයාට මෙතනින් එනවා ඔයාගේ details ටික ඒගොල්ලෝ check කරලා බලුවා. ඔයාගේ mail එක verify කරන්න කියලා. ඉතින් මගේ mail address එකට මේ වෙද්දී කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැන් යනවා මගේ Gmail account එකට. ඉතින් ඔයාලත් යන්න ඔයාගේ mail account එකට ගිහිල්ලා ඉවරලා බලන්න ඔයාලා mail එකක් ඇවිල්ලා තියෙයි. mail එක ඔයා verify කරන්න. හරි. ඉතින් මේ විදිහට freelancer කියන website එකෙන් මට verification mail එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ විදිහට verify your email කියන එකට click කරගන්නවා. එතකොට ඔයාගේ account එක verify වෙලා ඔයාගේ freelancing account එකට ඔයාව redirect වෙනවා. හරි. ඉතින් මේ විදිහට success your mail address verified කියලා කරලා ඔයාලම pop message එකක් කරලා මේ විදිහට ඔයාලා freelancing website එක redirect කරනවා. ඉතින් ඔයා මෙතනදි කරන්න ඕනේ මේ escape for now කියන බටන් එකට ඔයා click කරගන්න. හරි. ඉතින් ඒක කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පෙන්නනවාට කරන්න තියෙන jobs ඔයා select කරගත්ත category වලට අනුව ඔයාලට මෙතන skills වලට අනුව ඔයාලට පෙන්නනවා මෙතන jobs තියෙනවා. ඉතින් මෙතනින් ඇట్లా තියෙනවා ගෙයින් කරන්නේ කොහොමද කියලා. හරි. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කරගන්න ඕනේ මේකේ phone number එක verify කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ account එකට mouse cursor තියලා මේ view profile කියන එක click කරනවා. හරි. ඉතින් මේ තියෙන ඔය profile එක ඉතින් ඔයා මෙතනින් දැන් ඔයා මේකේ phone number එක verify කරන්න ඕනේ. ඉතින් මේ තියෙන verification වලට ගියාට පස්සේ මෙතන identity verification එක තියෙනවා, payment verification තියෙනවා, phone verification තියෙනවා. ඉතින් ඔයා mail verification එක කලින්ම කරලා තියෙන්නේ. ඉතින් මම දැන් කරන්න යන්නේ phone verification එක. ඉතින් මම මෙතන මේක උඩ click කරනවා. හරි. ඉතින් ඔයාට දැන් තියෙන්නේ ඔයාගේ mobile number එක මෙතනින් verify කරගන්න.
ඉතින් පොයින්ට්ස් හම්බ වෙනවා මේ වෙරිෆයි කරන ඒවාවලට. ඉතින් මම කියලා දෙන්නම් පොයින්ට්ස් වලින් මොකද ගන්න කියලා. හරි. ඉතින් මම මේ විදිහට මේ add phone number කියන එකට ක්ලික් කරගන්නවා. ඉතින් මම VPN එක පාවිච්චි කරන ඉඳන් මේ වෙලාවේ මම සිංගප්පූර් කියලා තමයි ලොකේෂන් එක පෙන්වන්නේ. ඉතින් ඕගොල්ලෝ සිලෙක්ට් කරගන්න ඉතින් ශ්‍රී ලංකා කියන ලොකේෂන් එක. ඔයාලට අදාළ ලොකේෂන් එක ඉතින් සිලෙක්ට් කරගන්න. හරි. ඉතින් මේ විදිහට මම මගේ ලොකේෂන් එක සිලෙක්ට් කරගන්නවා. දැන් මෙතන මොබයිල් නම්බර් එක ඔයගොල්ලෝ ඇඩ් කරගන්න ඕනේ. මම මේ විදිහට මගේ මොබයිල් නම්බර් එක විදිහට ටයිප් කරගන්නවා. ඉතින් බිංදුව නැතුව තමයි ඔයගොල්ලෝ ටයිප් කරන්න ඕනේ මොබයිල් නම්බර් එක. හරි. ඉතින් මේ විදිහට මම මොබයිල් නම්බර් එක ටයිප් කරගෙන ඉවරලා මෙන්න මේකට ටික් එක දාගන්න ඕනේ. I'm not a robot කියන එකට. හරි. දැන් තියෙන ඕගොල්ලන්ට වෙරිෆිකේෂන් කෝඩ් එක සෙන්ඩ් කරගන්න. හරි. ඉතින් මේ විදිහට මැසේජ් එකක් එනවා. ආගේ වෙරිෆිකේෂන් කෝඩ් එක ආගේ මොබයිල් නම්බරයට සෙන්ඩ් වුණා කියලා. ඉතින් මට වෙරිෆිකේෂන් කෝඩ් එක ආවා. මම දැන් මෙතන ටයිප් කරගන්නවා වෙරිෆිකේෂන් කෝඩ් එක. හරි. ඉතින් ස්ටෙප් එකක් තියෙනවා. ගන්න කැමති නම් ඔයගේ FB account එක ලින්ක් කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍යතාවයක් නැහැ. දැන් තියෙන්නේ ඔයගොල්ලෝ මෙතනින් jobs කරලා earn කරන්න තමයි. ඉතින් මම මේ විදිහට මෙතන freelance කියන tab එක පාරක් ක්ලික් කරනවා. හරි. ඉතින් මෙතනින් ඔයාලට මෙතන browse කියලා ඔයාලට මෙතනින් options තුනක් බලා ගන්න පුළුවන්. browse, manage groups කියලා. ඉතින් මම මේ browse කියන එකට mouse cursor එක ගියන් ඉවරලා මෙතන projects කියලා තියෙනවා. ඉතින් මම මේ project කියන එකට ක්ලික් කරනවා. හරි. ඉතින් මේ විදිහට මම ප්‍රොජෙක්ට් ටික බලා ගන්න පුළුවන් මොන වගේ වුවත් තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ෆිල්ටර් කරලා උනත් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මෙතන තියෙනවා ඔයාලට ප්‍රයිස් එක දාන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය අඩුම මුදල කොච්චරද කියලා ඔයාලන්ට ඕන ජොබ්ස් වල. ඉතින් max කරන්සි එක දාන්න පුළුවන් මෙතන. කරන්සි එක මාරු කරන්න පුළුවන් මෙතන. ඒ වගේම hourly rate එක ගන්නවා. පැයකට කීයක් ගන්නවා සාමාන්‍යයෙන්. ඔයා data entry ගන්න පැයකට මේ වගේ ගණනක් අය කරන. ඉතින් ඒ වගේ විදිහට ඔයාලා මෙතනින් කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ දින අපි කලින් සිලෙක්ට් කරගත්ත අපේ සබ් කැටගරිස් ටික. හරි. ඉතින් දැන් මම පෙන්නන්නම් මෙතන තියෙන පෝස්ට්. මෙතන අපිට කෝඩ් එක දාගන්න පුළුවන්. අලුත් ඒවා වලට ඒ වගේම පරණ ඒවා වලට ප්‍රයිස් එක හයි තියෙන ඒවා වලට මම මෙතන highest price කියන එකට දාලා සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ වගේ ලොකු ගණන් වලට තියෙන ඒවාත් තියෙනවා මේකේ. හරි. ඉතින් ඒවන ටිකක් ගන්න අමාරුයි. ඉතින් අපි මෙතනින් latest එකට යමු. latest එක මෙන්න මේකට. හරි. ඉතින් මේක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් පේන්නනවා බිට් කරලා නැති ඒවා. ඒ කියන්නේ කට්ටිය තාම බිට් කරලා නැති ඒවා. ඒ කියන්නේ මේක ඔයාලට බිට් එකක් දාන්න තියෙන. බිට් එකක් දැම්මට පස්සේ ඒගොල්ලෝ ඔයාලට ජොබ් එක දෙනවා. ඉතින් බිට් කරලා නැති ඒවා තියෙනවා. ඔයාලන්ට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් ඒවා. මේක නම් කරන්සි එක තියෙනවා. ඉතින් දැන් මගේ VPN එකක් දාලා ඉන්න තමයි මේ සිංගප්පූර් ඩොලර්ස් වලින් පෙන්නන්නේ. මට මෙතන USDT වලින් තමයි පෙන්නන්නේ. හරි. ඉතින් මේ විදිහට මම ජොබ් එකක් තෝරගන්නවා මෙතනින් මේක සිලෙක්ට් කරගමු. හරි. ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලෝ දාලා තියෙන ටයිටල් එක. ඉතින් ඔයාලට මෙතනින් දාගන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකේ ඩීටේල්ස් ටික. ඔයා කරන්න ඕනේ වැඩි ටික රික්වයර්මන්ට් ටික ඔක්කොම මෙතන තියෙනවා ඩීටේල්ස් ටික. ඉතින් ඔයගොල්ලන්ට බල්ලි වෙලා ඔයගොල්ලන්ට කැමති විදිහට මේක කරන්න පුළුවන්. හරි. ඉතින් මේකට අපි වෙන එකක් බලමු. ප්‍රොජෙක්ට්ස් වලට යනවා මම ආයේ. ඉතින් ගිහිල්ලා ඉවරලා මම දැන් දාගන්නවා latest වලට. හරි. මම මේ කැටගරි එක තෝරගන්නවා. මේක බිට් 33ක් තියෙනවා. හරි. ඉතින් ඔයා මෙතන දැන් බිට් ගන්න නැද්ද? ඔයාලට මෙන්න මේ වගේ පොඩි error එකක් ඒ වගේ ප්‍රොෆයිල් එක හරියට කම්ප්ලීට් කරලා නැහැ කියලා. ඉතින් ඔයා මෙතනින් කම්ප්ලීට් කරලා නැති වැඩි වෙන සිලෙක්ට් කරගන්න ඕනේ. මෙතන ඇඩ්‍රස් එක දාන්න තියෙනවා. ඉතින් මම මෙතන ඇඩ්‍රස් එක මේ විදිහට දාගන්නවා. හරි. ඉතින් කාර්යය සිලෙක්ට් කරගත්තා. හරි. මෙතනට වල zip code එක. ඉතින් zip code එක වට බලා ගන්න ඕන නම් ඔයා Google එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ඔයා ඉන්න ගමට අදාළව zip code කියලා සර්ච් කරන්න. එතකොට zip code වල බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මගේ zip code එක සිලෙක්ට් කරගන්නවා. මම මේක save දෙනවා. ඉතින් මෙතන currency එක දාන්න. ඔයා මෙතන දාන්න ඕනේ ඔයා hourly rate එක කීයද? ඒ කියන්නේ ඔයා පැයකට මේක වැඩක් කරන සාමාන්‍යයෙන් කීයක් වගේද අය කරන්න කියලා. ඉතින් මම මේකෙන් $5ක් දා ගන්නවා දැන්ට. හරි. ඉතින් 5ක් වගේ දැම්මම ඔයාලන්ට සාමාන්‍යයෙන් ජොබ් එකක් ගන්න දෙන සම්භාවිතාවය ගොඩක්ම වැඩි. ඉතින් ගොඩක් ලොකු ගණන් දාන්න යන්න එපා. දැන් මම පොඩ්ඩක් රේටින් එක්ක ජොබ්ස් දෙක තුනක් විතර කරාට පස්සේ පොඩ්ඩක් මෙතන හාල් රේටින් එක වැඩි ගන්න. හරි. ඉතින් මම මේ විදිහට මේක සේව් කරගන්නවා. හරි. ඉතින්
මේක සේව් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට මෙතන තියෙනවා බිට් amount එක. මට කීයක් දෝනේ මේ ජොබ් එක කරලා ඉවරනට කීයක් දෝනේ, ඔයාලට දවස් කීයක් සාමාන්‍යයෙන් යන්නේ. ඉතින් එතන බිඩ් amount එකට තියෙන $140ක් project will be delivered. ඒ කියන්නේ දවස් 7කින් තමයි මේක රිටර්න් කරන්න මම හිතන් ඉන්නේ. එතකොට මට පේ අවුට් එක හම්බ වෙනවා ෆී එක කැපිලා $126ක්. හරි. ඉතින් මෙතනින් ඔයා ඩිස්ක්‍රයිබ් කරන්න ඕනේ ආගේ ඔයා මොකද්ද කරන්න යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් අර ඔයාගේ විස්තර ටිකක් ඔයාලා මෙතන ඩිස්ක්‍රයිබ් කරලා write my bid කියන එකට ක්ලික් කරන්න. එතකොට ඔයාගේ bid එක එයාලට යනවා. එතකොට මේ job එක place කරලා තියෙන හැටි මේ bid එක යනවා. ඉතින් මේ දින ඔය ප්‍රොෆයිල් එක ඔයාලට කැමති නම් වෙරිෆයි කරගන්න පුළුවන්. වෙරිෆයි ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට. එතකොට ජොබ්ස් ඔයාලට ගන්න ගොඩක්ම ලේසි. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ මෙතන. ඔයාලට මම දැන් කියලා දෙන්නම් කොහොමද මේකෙන් මුදල් ටික ගන්න කියලා බැංකුවටම. හරි. ඊට පස්සේ කියන්න ඕනේ ඔයාලා මේ notification tab එකෙන් ඔයාලට පුළුවන් අලුතෙන් දාන ජොබ්ස් මෙතනින් ඕගොල්ලන්ට පෙන්නනවා. ඒ වගේම මේ projects වලට ගියාට පස්සෙත් ඔයාලට පෙන්නනවා අලුතෙන් projects මොනවද දාලා තියෙන්නේ මේ 11 minutes ago 12 minutes ago ඒ වගේ පෙන්නනවා. ඉතින් ඒකින් ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මම කියලා දෙන්නම් දැන් කොහොමද මේක payment එක ඔයාගේ බැංකුවටම ගන්න කියලා. හරි. ඉතින් ඔයා මෙතනින් තෝරගන්න ඕනේ මේ account section එකට ගියාට පස්සේ මේ balance කියලා තියෙනවා. දැන් මගේ balance එක තියෙනවා 0. ඉතින් withdraw funds කියලා මෙතන තියෙනවා. withdraw funds කියන එකට ඔපන්. හරි. ඉතින් ඒගොල්ලෝ මෙතන කියලා තියෙනවා මෙන්න මේ මෙතඩ් වලින් තමයි ඔයාලට withdraw එක කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ ටිකත් ඔයා කියවන්න අනිවාර්යයෙන්ම. ඉතින් මේ එක්ස්ප්‍රස් විත්ඩ්‍රෝවල් කියන්නේ ඉතින් මේක පුළුවන් මේගොල්ලෝ සිලෙක්ට් කරගත්ත බැංක්ස් වලට විතරයි. අපේ ලංකාවට මේක සපෝට් නැහැ. ඒ වගේම මේ Payoneer එකෙන් ඔයාලට මුදල් විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. මේ wire transfer කියන එකත් අපිට සපෝට් නැහැ. ඉතින් මේක ඔප්ෂන්ස් තුනක් තියෙනවා. PayPal වලින් පුළුවන්, Skrill වලින් පුළුවන්, ඒ වගේම Payoneer එකෙන් පුළුවන්. ඉතින් Payoneer account එක හදාගන්න තියක් ලේසි. ඒ වගේම Skrill එක හදන විදියත් ලේසි. PayPal account එකක් හදාගන්නත් පුළුවන්. PayPal account එක හදාගත්තොත් ඔයාලට රිස්ක් එකක් තියෙන පුළුවන්. මොකද කොයි වෙලේ account එක suspend වෙන්න පුළුවන් ඒක දන්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා PayPal වලට වඩා ඔයගලන්ට ගොඩක්ම හොඳ Skrill account එකක් හරි Payoneer account එකක් හරි දාගන්න එක. මොකද ඒක හදාගත්තොත් ඔයාලට කෙලින්ම බැංකුවට මුදල් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේ දෙකෙන් කැමති විදිහකට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට Payoneer කියන එක ක්ලික් කරනවා. හරි. ඉතින් the orders withdrawal funds please verify your identity. ඉතින් identity verify කරන්න කියනවා. මම හිතන්නේ Payoneer එකට තමයි මේ identity verify කරගන්න කියනවා. Skrill වලින් ID verify කරගන්න තෝරන ගන්න පුළුවන්. ඉතින් මෙතනින් තියෙන ඔයාලට ඔයාගේ identity එක verify කරන්න. ඒ කියන්නේ ID card එක හරි ඔයාලට passport එක හරි driving license එක හරි මොකක් හරි එකකින් ඔයාලට මෙතන verify කරන්න පුළුවන්. සාමාන්‍ය විදිහටම ID එකේ ඉස්සරහ පිටිපස්ස ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරලා ඒ වගේම ඔයාලට key code verification. ඒ කියන්නේ ඒගොල්ලෝ key එකක් දෙනවා. ඒ key එක දුන්නාට පස්සේ අපිට පොඩි ID එක ඒ key එක කොලයක ලියලයි පොඩි වීඩියෝ කෑල්ලක් ඒගොල්ලන්ට අප්ලෝඩ් කරාම ඒගොල්ලෝ ඒකත් verify කරනවා. ඒ වගේම proof of address. ඒ කියන්නේ ඔයා ඉන්න තැන ඒක දැනගන්න. ඉතින් bank statement එකක් හරි මාස 3කට නොඅඩු bank statement එකක් හරි එතකොට වතුර බිලක් ඕනම බිල් එකක් මේකට ඇඩ් කරන්න පුළුවන්. ටෙලිෆෝන් බිල් එකක් මොකක් හරි ඇඩ් කරලා මේක වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් වෙරිෆයි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ earn කරපු payment එක ඔයගොල්ලන්ගේ bank එකටම ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයා මේකේ jobs ටික කරලා ඉවරලා ඔයා අනිවාර්යයෙන්ම මේ මතක තියාගන්න මේ fee එක කැපෙනවා මේකේ. ඒ කියන්නේ ඔයා දැන් $140ක job එකක් කරොත් එහෙම ඒගොල්ලෝ 100ක් වගේ පොඩි fee එකක් ගන්නවා. ඉතින් ඕගොල්ලෝ ඒක පොඩ්ඩක් බලන්න. මොකද සමහර කට්ටිය මම මෙච්චරක් කිව්ව මට මෙච්චරයි හම්බුනේ කියන ඉතින් අනිවාර්යෙන් fee එක ඒගොල්ලෝ කපා ගන්න. ඒගොල්ලෝ අනිවාර්යෙන් මේක කියලා තියෙනවා ඔයා job එකට apply කරන තැනම. ඉතින් ඒ ටික තමයි ඔයාලට කරන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම මේක කරලා ඉවරලා පුළුවන් විදිහට typing job එකේ මුදල් ලබන්න පුළුවන්. ඉතින් ගොඩක් ලොකු මුදලකට යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කියනවා ගෙදර ඉන්න කෙනෙක් වුණත් ඕගොල්ලෝ මේක කරලා බලන්න. ගොඩක්ම ලේසි. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් මම මේ ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙයි. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකක් මම ආයෙ ගේන්නම් අනිවාර්යයෙන්ම. අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. සුබ දවසක්.